ශිෂ්‍යෝ 100,000 ගානකට උගන්වන එක ඇත්ත. එකම ලෙසන් එක මම නම් දවසට 5 පාරක් උගන්වන මිනිස්සෙක්. එකම ලෙසන් එක මම දවසට 5 පාරක් උගන්වනවා. ඉතින් මේ ශිෂ්‍යෝ දවසට සමහරක් වෙලාවට ඉස්කෝලේ ළමයි එක්ක ගත්තාම 250කට විතර දවසකට ඉගන්වනවා. නමුත් අර හෘදයාංගම කණ්ඩායම් අපිත් එක්ක බැඳුණු කණ්ඩායම් මේ ට්‍රිප් ගිය අපිත් එක්ක පන්ති ඉවර වෙලා කතා බහ කරලා පොඩි සංවාදයක් කරලා යන කණ්ඩායම් දැන් ගොඩක් ආයතන වල අඩුයි. වාසනාවට විදේශේ එහෙම කණ්ඩායමක් හිටපු එක ගැන සන්තෝෂයි. ඊළඟ අර දුවගේ සින්දුවේ මම සින්දුව පන්ති වල විතර කතා කරලා තිනවා. මම කැමතිම සින්දු දෙකක් කිව්වේ ඔය සින්දු දෙකම මම කැමතිම ගීත දෙකක් අර වෙනමඩ කඩිති ගීතේ මම ඒකේ සින්දුවේ තේරුම කතා කරලා තිනවා. දැන් මම මේක කියන්න ඕනේ. ওই සින්දුව මේ ඔය මහින්ද චන්ද්‍රසේකර කියන ගීත රචකයානේ ලියන්නේ. කොට ඕක ලියන්නේ මේ පාසල් ගුරුවරයෙක් තේමා කරලානේ. ඕක බදා මේ අපේ ජෙනරේෂන් එකේ මම කියන්නේ සුමුදු සර්, නිමල් සර්, මම ඉංග්‍රීසි නියෝජනය කරන ජෙනරේෂන් එකේ ටියුෂන් සර්ලාට ඕක අදාළයි පොඩ්ඩක්. අපි ටියුෂන් කරුවා, අපි ඉගෙනුවා, අපිට ඉගෙනුවට සල්ලි හම්බුණා. හැබැයි ඒ සල්ලි වලින් අපිට මොනවාද මේ ලොකු දේවල් කරන්න උන්නේ නැහැ. ඒ ලොකු දේවල් කරන්න තරම් අපි සල්ලි හෙව්වේ නැහැ. අපේ ආයතන වල පන්ති 20ක් ගත්තාම මම හැමදාම කියනවා ඔයගොල්ලෝ පන්ති අපේ ගාස්තු මෙච්චරයි උන්ද ඒගොල්ලෝ ගියාම මෙච්චරයි කියලා. මේ ඒ හින්දා මේ ඔක ලිව්වේ නම් පාසල් ගුරුවරුන්ට. හැබැයි අපේ ජෙනරේෂන් එකේ ටියුෂන් ගුරුවරුන්ටත් ඕක අදාළයි පොඩ්ඩක්. අපිට ඉගෙනුවට සල්ලි හම්බුණා. හැබැයි ඒ වලින් මේ මාලිගා හදන්න අපිට මේ ඉතා විශාල ගණන් තියෙන කාර් පදින්න එහෙමනම් සල්ලි හම්බු කරුවේ නැහැ. එහෙම හම්බෙන්න උන්නේ නැහැ. අපි එහෙම හම්බෙන්න ටියුෂන් කරුවේ නැහැ. දැන් ඔයගොල්ලෝ කොහොම කිව්වා අපි ජීවිතය ගැන කතා කරුවා. අපේ පන්තියේ තමයි ඔය බණ එහෙම සුට්ටක් කතා කරන්නේ. මගේ විෂය ඇතුලෙන් බණ තියෙන ඉඳන් මම කොහොමත් ඒක හැමදාම කරපු එක. නමුත් විද්‍යාසත් අපේ පන්තියේ ධර්මයේ කතා කරනවා, ගණිතයේත් කතා කරනවා, ඉංග්‍රීසියත් කතා කරනවා. අපි කැමති අපින් යන අය හොඳ ජෙනරේෂන් එකක්. ක්වොලිටි ජෙනරේෂන් එකක් බී වෙනවට අපිට ලෝකෙම වෙනස් කරන්න බෑ. මම අවුරුදු 20 ගණන් වලදී මම විශ්වවිද්‍යාල කාලේ ඉතින් හිටියා ලොකු සමාජයක් වෙනස් කරන්න ඕනේ කියලා. එහෙනම් සමහර කාලවට බෞද්ධ ව්‍යාපාරවල ජාතික සංවිධායක දුර දරලා තියෙනවා. ලොකු සමාජයක් එකපාර වෙනස්